ඔව් යාළුවනේ මම දවසකින් ගෙන්න ගත්ත මේ ඉන්වර්ටරයක් කියලා තමයි දැන් මේ බලමු ඉන්වර්ටරේ කොහොමද කියලා. ඒගොල්ලන් මම මේක කඩලා පෙන්නනම් පස්සේ චෙක් කරන වීඩියෝ එක බලමු. දවස් එකකින් තමයි ගෙනාවේ ඔයගොල්ලන්ටත් ගෙන්න ගන්න පුළුවන්. ඒක බලලා බලමු මොන වගේද කියලා. ඒක පැක් කරලා තියෙනවා. තියෙන්නේ ඉන්න එක. මේක ගහලා තියෙන්නේ 220යි වොට් කියලා. ඔයගොල්ලන්ට පේනවද? 220යි වොට්. මම දැන් පොඩියට සෝලර් පැනල් ටිකක් ගහලා පොඩි සිස්ටම් එකක් හදන් ගියා සෝලර් වලින්. පොඩි ලයිට් ටිකක් පත්තු කරගන්න. ඊට පස්සේ මම මේ තුතුනා පොඩි DC ලයිට් ටික AC ලයිට් ටිකක් පත්තු කරගන්න තමයි මේ පොඩි ඉන්වර්ටර් එක ගෙනාවේ. මේක මට වුණේ 3750ක් වුණා මෙතෙන්ට ගේන්නම. මේ ඉන්වර්ටරේ චූටි ඉන්වර්ටරයක්. ඔයගොල්ලන්ට පේනවද මේ? පුංචි ඉන්වර්ටරයක්. ඒකේ රිගේටර් ක්ලිප් දෙකක් තියෙනවා. බලන්න දින. පිටිපස්සේ හැබැයි අර 2 pin ජැක් එකක් තමයි ගහන්න තියෙන්නේ. අන්න ඒක තමයි පොඩි අවුලක් තියෙන අපිට වෙනම ප්ලග් ටොප් එකක් පාවිච්චි කරන USB ලයින් එකකුත් තියෙනවා. 5 watt. අපි බලමු මේ ඉන්වර්ටරේ කොහොමද වැඩ කරන්නේ කියලා ඔයගොල්ලෝ ඊළඟ වීඩියෝ එකේ. එහෙනම් subscribe කරන්න, comment කරන්න, like කරන්න ඊළඟ වීඩියෝ එකෙන් බලමු අපි මේ ඉන්වර්ටරේ කොහොමද පාවිච්චි කරන්නේ කියලා.